සාදරයෙන් පිළිගන්නවා අපේ ටෙක් channel එකට. මම අද ඔයාලට කියලා දෙන්නේ අපේ Google account එක connect වෙලා තියෙන app බලා ගන්න හැටි. එහෙම connect වෙලා තියෙන app ඒවා delete කරන්න හැටි. දැන් යාළුවනේ ඔන්න ඔයාලා මොකක් හරි app එකක් download කරනවා. දැන් ඒවට සමහර app වලට Google account එක ඉල්ලනවා. ඒවට ඔයාලා Google account එක දෙනවා ඔයාලගේ. ඔයාලා ඊළඟට ඒ app එක ටික දවසක් පාවිච්චි කරලා ඒ app එක වැඩක් නැත්නම් delete කරනවා. ඒ app එක යාළුවනේ ෆෝන් එකෙන් delete කරාට වැඩක් නැහැ. ඒ app එක අපේ ෆෝන් එකේ Google account එක connect වෙලානේ තියෙන්නේ. දැන් ඔයාලගේ ෆෝන් වල ඔයාලා නොදැනුවත්ව Google account connect වෙච්ච app ඇති. දැන් අපි ඒ වැඩක් නැති app එකක් connect වෙලා තියෙනවා. ඒ app එක delete කරගන්න අපි අපේ ෆෝන් එකේ ප්‍රධාන setting වලට යමු. ඊළඟට මේ setting වල යටටම ගියාට පස්සේ Google කියලා එකක් ඇති ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් all service කියලා තියෙනවා. ඒක ටච් කරන්න. ඊළඟට යාළුවනේ මෙතන ටිකක් යටට යද්දි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් connected app කියලා. ඒක ටච් කරන්න. මේ තියෙන යාළුවනේ Google account එක connect වෙලා තියෙන app ටික. මම දැන් යාළුවනේ මෙතන උදාහරණයක් විදියට එක app එකක් delete කරලා පෙන්නන්න. මම යාළුවනේ මෙතෙන් select කරගත්තේ ChatGPT. මෙතන යාළුවනේ තියෙන delete all connection that you have with ChatGPT කියලා. අන්න ඒක ඔයාලා ටච් කරන්න. මෙතන confirm දෙන්න. අන්න ඒ විදිහට මෙතන ChatGPT app එක delete වුණා යාළුවනේ. අදට යාළුවනේ මගේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් වටිනා ටෙක් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.